මේක කරන්න තියෙන වර්ණ දෙකයි. හරිද? ප්‍රවේගයේ ධනද ඍණද කියලා බැලුවා විශාලත්වයේ වැඩි නේද අඩු වෙනවද කියලා බැලුවා. ප්‍රවේගයේ ධනද ඍණද කියලා දාන්න බලන්න මේ ප්‍රස්ථාරයේ ආරම්භක තැනට මෙහෙම දකුණු අත මේ අතර තියලා මේක මේ උගන්වුවා නෙමෙයි දැන් උගන්වලා තියෙන්නේ මම මේ කියන්නේ දැන් මේ කියන්නේ මේක මතක තියාගන්න ක්‍රමයක්. හොඳේ. ඔක එකපාර ගන්න යන්න එපා. ඉතින් ඔයගොල්ලෝට පල්ලි දිනා. يعني එකපාර ධන ප්‍රවේගය වැඩි වෙනවද ධන තොර නැද්ද ගස් ලබ්බවල වැඩක් නැහැ එකපාර. දෙකට කඩාගෙන හිතන්න. මේ ටික රතු පාටින් කොටු කළොත් මේ බලන්න. විශාලත්වය අඩුවේ මේ අඩු මේක මොකද්ද ළමයි මේ බලන්න මේ මොකද්ද මේ ඒකාකාර මොකක්ද ඔය ඒකාකාර ධන ප්‍රවේගයක් ඕ තේරුම් ගන්න ඒකාකාර ධන ප්‍රවේගය හරිද මේ මොකක්ද ධන ප්‍රවේගය වැඩිවේ ධන ප්‍රවේගයේ විශාලත්වය වැඩි වෙනවා එන්න. ඔක හොයන්න පුළුවන්. දැන් මේක අයි තීරි කියලා දෙන්න වගේ අඳ කියලා දෙන්න යන්න ඕනේ නැහැ නේ. කොහොමද ඔළුවේ තියාගන්න. මේක ධන ප්‍රවේගයේ විශාලත්වය මොකක්ද? අඩුවේ. මේක මේ මෙහෙමයි. විශාලත්වය වැඩි වෙනවද අඩු වෙනවද කියලා ගන්න මම එක කියන්නම්. මේක මොකක්ද? මේක ඒකාකාර ඍණ ප්‍රවේගයක්. ඒකාකාර ඍණ ප්‍රවේගයක්. පැහැදිලිද කතා? මේ බලන්න. හරිද? ඒක ඒකාකාර ඍණ ප්‍රවේගයක්. මේක ඍණ ප්‍රවේගය අඩුවේ. ඒ කියන්නේ විශාලත්වය අඩුවේ. මේ කලින් නෝට් බැලුවා නම් ඕකම තමයි තියෙන්නේ. මේක ඍණ ප්‍රවේගය වැඩි වේ. ඍණ ප්‍රවේගයේ විශාලත්වය වැඩි වෙනවා. පැහැදිලිද කතාව? දැන් ඕකම ඉර යටට ගත්තොත් මේක S මේක T ඕකම ඉර යටට ගත්තොත් මේ මට මේක අඳින්න ඕනේ මේක අනිත් පැත්තට ගමු මෙහෙම මේක මොකද්ද ළමයි ඔහොම එන එක පාස් කරලා යනවා හරි පාස් කරනවා ගිහින් හරි මේ මොකද්ද මේ ඒකාකාර ධන ප්‍රවේගයක් හරිද මේකත් ඒකාකාර ධන ප්‍රවේගයක් ඕක ඒකාකාර ධන ප්‍රවේගය මේක හරියට කඩා ගමු හොඳේ මේක ධන ප්‍රවේගය වැඩි වෙනවා මම මේක හොයාගන්න ලේසි ක්‍රමයක් ඊළඟට කියන්නම් හොඳේ ධන ප්‍රවේගය වැඩි වෙනවා ඒ විදිහටම අර ටිකක් ගන්න පුළුවන් ඔක්කොම ටික ගන්න පුළුවන් මම මේක පැහැදිලි කරන්න දා ෂොට් එකකින් හොඳේ මේක ධන ප්‍රවේගය අඩු වෙනවා ධන ප්‍රවේගයේ විශාලත්වය අඩු වෙනවා කලින් ටිකමයි හොඳේ ඔයාලට දැන් තේරෙන්න ඕන ඒකමයි මේ ආයි පතුරු ගහන්නේ කියලා මේක ඒකාකාර ඍණ ප්‍රවේගය ඒකාකාර ඍණ ප්‍රවේගය මේක නැවත ඍණ ප්‍රවේගයේ විශාලත්වය අඩුවේ මේක නැවත ඍණ ප්‍රවේගය අඩුවේ මේක ඍණ ප්‍රවේගය අඩුවේ මේක ඍණ ප්‍රවේගය අඩුවේ මේක ඍණ ප්‍රවේගය වැඩි වේ. ඔය සීන් ටික හරි. පොඩ්ඩක් ඉන්න. හරි. දැන් ඔයාලට මේකෙන් තේරෙන්න ඕන ලියන්න. මේකෙන් තේරෙන්න ඕන මේ බලන්න මෙන්න මේ දෙකම හැඩේ මෙහි අතරනේ තියෙන්නේ.
හරිද? මේ දෙකම හැඩේ මේ අතර තියෙනවා කියලා කියන්නේ ප්‍රස්ථාරය ආරම්භ කරන තැනින් එකට බලපෑමක් තියෙනවද? යටින් ආරම්භ කළත් මැදින් ආරම්භ කළත් මෙහෙන් ආරම්භ කළත් මේක ඒකාකාර ධන ප්‍රවේගයක්ම තමයි. පැහැදිලිද කතාව? මේක ධන ප්‍රවේගය වැඩි වෙනවා. ධන ප්‍රවේගය වැඩි වෙනවා. මෙතනින් ආරම්භ කළත් උඩින් ආරම්භ කළත් ප්‍රස්ථාරය යට වුණත් මේ හැඩයට ධන ප්‍රවේගය වැඩි වෙනවා. පැහැදිලිද කතාව? මේක ගත්තොත් ධන ප්‍රවේගය අඩු වෙනවා. ධන ප්‍රවේගය අඩු වෙනවා ප්‍රස්ථාරය තියෙන තැන වැඩක් නෑ ළමයි. හොඳේ? ප්‍රස්ථාරය තියෙන තැන වැඩක් නෑ. මේක ධන ප්‍රවේගය අඩු වෙනවා. තේරුණාද කතාව? ප්‍රස්ථාරය තියෙන තැන වැඩක් නෑ. මේ පැත්ත ඒකාකාර ඍණ ප්‍රවේගයක්. ඒකාකාර ඍණ ප්‍රවේගයක් ප්‍රස්ථාරය පටන් ගන්න තැන වැඩක් නෑ. මේ ඒකාකාර ඍණ ප්‍රවේගය. මෙතනින් ගහන ඔක්කොම ඒකාකාර ඍණ ප්‍රවේග. තේරුණාද කතාව? හරි. දැන් මේක ඍණ ප්‍රවේගය අඩු වෙනවා. මේ පැත්තට නැමනවා කියන්නේ අඩු වෙනවා. ඍණ ප්‍රවේගය අඩු වෙනවා. මේකත් එහෙමයි ඈ. හරිද? අයියෝ ලීඩි පැහැදිලි කරන්න දෙයක් නැහැ නේ. තීර නෙමෙයිනේ. එතකොට මේක ඍණ ප්‍රවේගය අඩු වෙනවා. මේක ඍණ ප්‍රවේගය අඩු වෙනවා. මේ මැදින් ගැහුවත් ඔක්කොම ඍණ ප්‍රවේගය අඩු වෙනවා. පැහැදිලිද කතාව? වක්‍රයේ හැඩේ ළමයි ඔක බලපොත් දෙන්නේ. මේක ඍණ ප්‍රවේගය වැඩි වේ. මේක ඍණ ප්‍රවේගය වැඩි වේ. මේ පැත්තට ඍණ ප්‍රවේගය වැඩි වෙනවා. මේක පටන් ගන්න මෙතනින්ද දාලා ඍණ ප්‍රවේගය වැඩි වෙනවා. පැහැදිලිද කතාව? හරි. දැන් මම ඔක හොයන්න විදිහක් ඊළඟට කියන්නම්. දැන්ට මේක දාගන්න. ඔය ටික හරි. මේක මේ තර්කේ බලා ගන්න මේකේ ප්‍රවේගය ධනද මේක කරන්න තියෙන වර්ග දෙකයි. හරිද? ප්‍රවේගය ධනද ඍණද කියලා බැලුවා. විශාලත්වය වැඩි වෙනවද අඩු වෙනවද කියලා බැලුවා. ප්‍රවේගය ධනද ඍණද කියලා දාන්න බලන්න මේ ප්‍රස්ථාරයේ ආරම්භක තැනට මෙහෙම දකුණු අත මේ අතර තියලා බලන්න. හරිද? දකුණු අත මෙහෙම තියලා වම් අත එහෙම ගහන්න නැහැ මෙහෙ ගිහිල්ලා. හරිද? දකුණු අත මෙහෙම තියලා බලන්න. හරිද? දකුණු අත මෙහෙම තියලා බැලුවෙන් පස්සේ ප්‍රස්ථාරයේ ආරම්භක තැනට හොඳේ. ප්‍රස්ථාරයේ ආරම්භක තැනට තියන්නේ වෙන මෙහෙ එහෙම තියන්නේ නැහැ ගිහින් ඈ. ප්‍රස්ථාරයේ ආරම්භ කරන තැනට මෙහෙම දකුණු අත තියලා බලන්න. මෙහෙම උඩට නම් බඩු තියෙන්නේ. ඒක මොන ප්‍රවේගයක්ද? ධන ප්‍රවේගයක්. විශාලත්වය වැඩි වෙනවද අඩු වෙනවද කියන එක ඊළඟට බලමු. උඩට නම් බඩු තියෙන්නේ. දැන් බලන්න මේ සෙට් එකේම ප්‍රස්ථාරය ආරම්භ කරන තැනට මේ උඩට නේද ප්‍රස්ථාරය යන්නේ මේ. ආරම්භ කරන තැනට අත තිබ්බහම මෙතන නෙමෙයි ප්‍රස්ථාරය ආරම්භ කරන තැන. මේ ග්‍රාෆ් එක මෙතන නෙමෙයි මෙන්න එක කැල ආරම්භ කරන තැන. මෙහෙම අත තිබ්බහම මේ උඩටනේ යන්නේ. තේරුණාද? උඩට යන්නේ. අත් දෙකම ගහන්නේ මෙහෙම ගිහිල්ලා නිකන් මල පූජා කරනවා වගේ. හරිද? දෙකම තීති බලුවොත් කෙලවර දකුණු අත තියන්නේ මේ අතට මෙහෙම. තිබෙන් පස්සේ උඩට නම් ධන ප්‍රවේග බලන්න. මේ ඔක්කොම මේ පැත්තම තියෙන මේ බෝඩ් එකම ධන ප්‍රවේග. පටන් ගන්න තැන අත යටට නම් තියෙන්නේ. පටන් ගන්න තැනට අත තිබ්බහම මේක යටට නම් තියෙන ඍණ ප්‍රවේග. ඒකාකාරද වැඩි වෙනවද අඩු වෙනවද කියලා පස්සේ බලන්න පුළුවන් නේ. මේක මේ උගන්වුවා නෙමෙයි. දැන් උගන්වලා තියෙන්නේ මම මේ කියන්නේ දැන් මේ කියන්නේ මේක මතක තියාගන්න ක්‍රමයක්. හොඳේ. මේක මේ උගන්වන්නේ විදිහ ඕගොල්ලන්ට තර්කයෙන් මෙහෙම ගන්න ටිකක් ගාලා ගන්න පුළුවන් එකක් ඉන්න කියන්නේ. මේ මෙතන අතේ වල ප්‍රස්ථාරය 15 ඔච්චරයි. තේරෙනවද කතාව? ඔන්නෝකෙන් බලා ගන්න පුළුවන් අපිට වන් ෂොට් ප්‍රවේගය ධනද එහෙම නැත්නම් ඍණද කියලා. හරිද? විශාලත්වය වැඩි වෙනවද අඩු වෙනවද කියලා හොයන්නේ කොහොමද? ඊළඟට. ඒකේ විශාලත්වය වැඩි වෙනවද අඩු වෙනවද? මෙහෙම කෙලින්ම තියෙනවනේ රේඛාව ඒකාකාරයි. ඒක දන්නවනේ. කෙලින්ම තියෙනවනේ ඒකාකාරයි. ඒ කියන්නේ මේ දෙන්න ඒකාකාරයි මේ දෙන්න ඒකාකාරයි. කෙලින්ම තියෙනවනම් ඒකාකාරයි. හරිද? ප්‍රස්ථාරයේ නැමෙන පැත්ත බලන්න. නැමෙන පැත්ත. y අක්ෂයට සමාන්තර වෙන විදිහට මෙහෙම නැමෙනවා නම් බලන්න. මේ y අක්ෂයට සමාන්තර වෙන විදිහට නැමෙන්නේ. මම මේ ප්‍රස්ථාර ටික කොළ පාටින් කොටු කරනවා. y අක්ෂයට සමාන්තර වෙන විදිහට නැමෙන්නේ වේ. y අක්ෂයට සමාන්තර වෙන විදිහට මේක y අක්ෂයට සමාන්තර වෙන විදිහට නැමෙන්නේ මේ. දැක්කද? මේකත් නැමෙන්නේ y අක්ෂයට සමාන්තර වෙන විදිහට. දැක්කද? එතකොට y අක්ෂයට සමාන්තර වෙන පරිදි නැමෙනේව මම මේක මෙන්න එක කොටුවක්. හරිද? මේක සමාන්තර වෙන්නේ y අක්ෂයටද? නෑ. මේක සමාන්තර වෙන්නේ මේ බැලුවම මේක නම් බලපුවම පේනවා x අක්ෂයට. හරිද? x අක්ෂයට. හරිද? මේක කොහොටවත් නැහැ. මේක එක කාර්යයක් ගත්තානේ. මේක සමාන්තර වෙන්නේ කොහෙටද? x අක්ෂයට. එහෙනම් මේක ගන්නත් බෑ. මේකයි සමාන්තර වෙන්නේ කොහෙටද බලන්න මේ දෙක. මේක සමාන්තර වෙන්නේ මේ කොයි පැත්තටද? y අක්ෂය පැත්තට. හරි. බලන්න ධනද ඍණද වැඩක් නැහැ. දැන් අපි දන්නවා ඔක එකපාර ගන්න යන්න එපා. ඉතින් ඔයගොල්ලන්ට අපලි දිනා. දැන් එකපාර ධන ප්‍රවේගය වැඩි වෙනවද? ධන තොරණ නැද්ද? ගස් ලබ්බ වල වැඩක් නැහැ එකපාර. දෙකට කඩාගෙන හිතන්න. මේක මුලින්ම බලන්න ධන ප්‍රවේගයක්ද නැද්ද? ඒක නෝට් ඩවුන් කරගන්න. දැන් මොකක් හරි අවශ්‍ය මේක ධන ප්‍රවේගයක්. හරිද? ඊට පස්සේ දෙවනුව බලන්න මේක විශාලත්වය වැඩි වෙනවද?
අඩු වෙනවද කියලා. නැමෙන පැත්ත බලන්න මේ දෙක මේ y අක්ෂයට සමාන්තර පරිදි නැමිච්ච දෙක මොකද්ද? මේ වැඩි වේ මේ දන්දරින්ද වැඩක් නැහැ. මේ වැඩි වේ පැහැදිලිද? x අක්ෂයට සමාන්තර පරිදි නැමිච්ච ටික මම රතු පාටින් කොටු කරොත් මේ ටික රතු පාටින් කොටු කළොත් මේ බලන්න විශාලත්වය අඩුවේ මේ අඩුවේ තේරුණාද කතාව? ඔන්න ඔහොම තමයි ඔක් ගන්න. got it අවශ්‍ය මට දාගන්න.